සමහර විට මේ ස්වභාවිකත්වයේ එක්ක බලද්දී අපේ මානව පරිණාමයත් එක්ක බලද්දී සමහර විට විවාහය අනියම් දෙයක් වෙන්න පුළුවන් නේද? මොකද ස්වභාවිකත්වයේ අපිට විවාහය වගේ දෙයක් යෝජනා කරන්නේ නැහැනේ. හැබැයි අපි විවාහය නිවැරදි දෙය කියලා හිතලා අර මානව පරිණාමයේ තියෙන ස්වභාවික සම්බන්ධතාවකම් වලට අනියම් කියලා කියනවා. ඕක මේ ෆිල්ම් එකෙත් තියෙනවා. මොකද්ද ඔබේ විග්‍රහය මම අහපු දෙයට සහ ෆිල්ම් එක සම්බන්ධයෙන් ඔබේ අදහස? මං කොහේ ගියත් අහන්නේ ඔය වගේ අනියම් කතන්දරම තමයි දැන්. ඔකෙන් ගැලවෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එක්ක සෙක්ස් ගැන එක්ක අනියම් ගැන. ටොක්සික් ප්‍රේමයන් ගැන. හරි. මම ඒකත් අදාළ කරගෙන මම පොඩි කතන්දර කීපයක් කියන්නද? එකක් දැන් ඔය ෆිල්ම් එක ප්‍රෙස් ෂෝ එකේදී ආරාධිතයන්ට පෙන්නපු දවසේදී මම බැලුවා. ඒ වෙලාවේ මයික් එකක් අරගෙන ආවම මම ඇත්තටම මේ ෆිල්ම් එක ගැන කිව්වා. සුරංගගේ ෆිල්ම් කැරියර් එකේ මේක ඇත්තටම ටර්නින් පොයින්ට් එකක්. හරිද? ඒ නිසා ඇත්තටම මේකේ මේ දකින්න මම දැක්ක පොසිටිව් කැලිටි ටික මම එතනදී කිව්වා. දැන් මම බලාපොරොත්තු වෙනවා සුරංග මට මෙතනින් ගියාට පස්සේ බැන්නත් කමන්නේ මට දැරිච්ච පොඩි අඩුපාඩු ටිකක් කියන්න. අපි දකින දේවල් අවංකව කියන්නේ නැත්නම් ඒ කියන්නේ මේ මිනිස්සයාට කරන අපරාධයක්. පව්. එතකොට සුරංග කවදා හරි මේකෙන් මෙහා වෙන්න ඕන. මේ සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ගොඩක් ෆිල්ම්ස් තියෙනවා. දැන් මීට කලින් නිලාර් කිව්වා වගේම මම හිතන්නේ ඒකේ විශිෂ්ටතම චිත්‍රපටය තමයි දඩයම කියලා කියන්නේ වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කරපු ඇඩ්ලින් විතාරණ නඩුව. ඒක. ඊළඟට මට මතක් වෙනවා ටයිටස් තොටවත්ත කරපු 4 ලක්ෂය. කළුවා මොද්දර 4 ලක්ෂය සිද්ධිය. ඊළඟට මේ ඊයේ පෙරේදා චමින්ද ජයසූරිය කරපු මොකද ෆාදර් ෆිල්ම් එක ගම්පහ ඔස්මන් කියන පුද්ගලයාගේ ජීවිත කතාව ආශ්‍රයෙන් පාතාල ක්‍රියාකාරකම කොහොමද සිද්ධ වුනේ කියන ඔය ෆිල්ම් එක. තව ගිනි අවිගිනි කෙලි උදේකාන්ත වර්ණසූරිය වගේ චිත්‍රපටි ගණනාවක් මගේ ඔළුවට එනවා. මම ඒකෙන් චුට්ටක් මෙහාට අරගෙන මම මේ ටිකෙන් කැමැතිම චිත්‍රපටය මේ ඔක්කොම වගේ මම බලලා තියෙනවා. මම කැමැතිම චිත්‍රපටය තමයි දඩයම. ඉසේකරගේ වසන්ත ඔබේසේකර කියන්නේ මම හිතන්නේ අපේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරම කැපී පෙනෙන චරිතයක්. දැන් ඇයි මම පෞද්ගලිකව සහ මම හිතන්නේ මේ අපට සමාජයේත් බොහෝ පිළිගැනීම තියෙන දඩේම කියන්නේ ඇත්තටම මාර ටර්නින් පොයින්ට් එකක් අපේ ෆිල්ම් මුළු ෆිල්ම් ඉතිහාසයේ ශ්‍රී ලංකීය ෆිල්ම් ඉතිහාසයේ බලද්දී. එතකොට ඇයි එහෙම වෙන්නේ? දැන් එතකොට දැන් ඕන එකක් තියෙනවනේ. ඇඩ්ලින් විතාරණ නඩුව Google කරලා බැලුවොත් එහෙම ඕන කෙනෙකුට ඔය නඩුව මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. හරි? මොකද්ද වෙලා තියෙන්නේ? කවුද එහෙම කළේ? එහෙම කරන්න වෙච්ච මොන වගේ දේවල්ද බලපෑවේ? කොහෙදිද ඒක වුනේ? ඔය නම් ටිකයි ඔය සිද්ධියයි ඔක්කොම ටික Google කරොත් එහෙම දැන් ටක් ගාලා හොයාගන්න පුළුවන්. නමුත් වසන්ත ඔබේසේකර කරේ ඒක නෙමේ දඩයමේදී හරි අනුවේදනීය සිද්ධියක් තියෙනවා. ඇඩ්ලින් විතාරණ සම්බන්ධ වෙච්ච ඒ සිද්ධිය අරගෙන එයාටම ආවේනික කතාවක් සහ ඒක නිර්මාණාත්මක විදිහට තව ඔසවා තැබෙන නැත්නම් ඊට එහාට ගෙනියන්න පුළුවන්. ඊට එහාට ස්ටෙප් එකක් පයින්න පුළුවන්. තැනකට එයා කතාව නිර්මාණය කළා. හරි? නැත්නම් අපි හිතමු ඇඩ්ලින් විතාරණ නඩුව එහෙම්ම වසන්ත ඔබේසේකර කරා. මම මේ අනිත් තව උදාහරණයක්වත් ගන්න නැතුව මම මේක කියන්නේ මේක මේ 106 පැහැදිලි කරන්නත් එක්ක මේ ඒ වසන්ත ඔබේසේකර ඒ නඩුවම අරගෙන ඒ සිද්ධියම ඒ සත්‍ය සිදුවීමම අරගෙන කළා නම් මං හිතන්නේ දඩේම මෙලෝ රහක් නැති පට්ට වකූරු ෆිල්ම් එකක් වෙනවා. එහෙම වුන්නේ නැහැ. ඒක වසන්ත Tamanට ඕන විදිහට Tamanට අවශ්‍ය අඩුම කුඩුම ටික ඒ සත්‍ය ස්ටෝරි එකෙන් ඒ ට්‍රූ ස්ටෝරි එකෙන් අරගෙන එයා වෙනම ලස්සන නිර්මාණයක් කළා. ඒක ඊට වඩා හියුමන් විදිහට අපිට දැනෙන විදිහට ඒක නිර්මාණය කළා. හරි? දැන් අපි ඔච්චර වල්පල් නැතුව මේ දැන් දඩේම හැදිලා කොච්චර කල්ද මගේ අම්මෝ මම හිතන්නේ ආයෙසරක් මම හිතන්නේ පෙන්නුවා මේ ඊයේ පෙරේදත් මම හිතන්නේ කොපි එක ටිකක් ඩිජිටල් කරලා ඒ කියන්නේ ඒ තරම් වටින නිසානේ ආයෙසරක් පෙන්නුවේ. දැන් අපි 106ට එමුකෝ වැල්වටාරම් නැතුව දැන් එහෙම සිද්ධියක් 2000 කීයද නිලාද තුනේ 2002 සිද්ධිය 106 සිද්ධිය 2020ද දැන් අවුරුදු කවදද මේ සිද්ධිය හරියට මුනේ බෙල්ල කැපුවේ පෙබරවාරි 29 මාර්තු 1 වගේ කාලෙකද නෑ ඔයා මේක දැක්කේ නෑ තමයි අපිත් පිළිගන්නවා කාමරය ඇතුලේ හිටියේ නෑනේ නේ බෑග් එක මෙතන තිබ්බට ඔයාකට සම්බන්ධ නෑ කියලා අපි දන්නවා හරි
මේ කොමාරි දැන් අවුරුදු 5ක් විතරනේ. දැන් මේ සිද්ධිය අපි ටීවී වලින් මාධ්‍යයෙන් දකිද්දි ඇත්තටම අපිව කම්පැනියට මම කතා කරන වැඩිද මන් දන්නේ නෑ අපිට යන්න පුළුවන්. මේ අපි බොහොම කම්පැනියටපත් කරපු සිද්ධියක්. හරිද? නමුත් මම කියන්නේ මේකෙන් ඊට එහා මේක අපි හිතමු ෆිල්ම් එකක් හරි මොකක් හරි නැත්තම් නවල් එකක් හරි මේක හරහා යනවනම් මම කියන්නේ මේකේ තියෙන ඇඩ්-ඔන් වැලියු එකම තියෙන මේක වැලියු එකම තියෙන මේකට ඇඩ් කරන දේවල් එක්ක අධ්‍යක්ෂකවරයා නැත්තම් තිර රචකයා නැත්තම් නිර්මාණ ශිල්පියා මේකට ඇඩ් කරන දේත් එක්ක. එහෙම නැත්තම් ට්‍රූ ස්ටෝරියක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මේ පල්ලෙහා වැඩ කරන කඩේක වැඩ කරන කෙනෙකුට තමයි මචං මේ එයාට උනත් ෆිල්ම් එක කරන්න පුළුවන්. මොකද ස්ටෝරිය දන්නවනේ. ස්ටෝරිය දන්නවා මේ මාධ්‍යවල තිබ්බ කතන්දරේ හොයාගෙන ගියොත් එහෙනම් මේක ඕන කෙනෙක් අපිට වැඩිය ලස්සනට ස්ටෝරිය ගෙනියයි. මේ වගේ ට්‍රූ ස්ටෝරි එකක තියෙන ලස්සනම කෑල්ල කියන්නේ ඒකට අපි ඇඩ් කරන සහ ඒකට අපි එකතු කරන හියුමන් කෑල්ල. ඒකට අපි ඇඩ් කරන පොලිටිකල් සහ සෝෂල් කෑල්ලත් එක්ක කියන. මම මේ ෆිල්ම් එකේ ආසම කෑලි දෙක තමයි මේකට ප්‍රියන්ත සිරි කුමාරගේ කැරක්ටර් එක එකතු කරලා කරන කෑල්ල. ඒක පොඩක් පරිස්සමෙන් කියන්න. මොකද ඒක රිවීල් වෙන්න නොදී කියමු අපි. ඇයි ඒ? මම බලපු නැති කට්ටිය ඉන්න නිසාද? ඔව්. නෑ හරි. මම කියන්නේ දැන් නෑ කමනේ අපි කියමු ඒක. නෑ මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි ස්පොයිල් නැතුව කියන්න. දැන් ඝාතකයාගේ ඇතුලේ මේ ආදර සම්බන්ධතාවයත් එක්ක එයාට එහෙම වෙන්න බලපාපු එයාගේ මානසික කාරණා ටික සහ එයාට එහෙම වුණේ ඇයි? එයා ඒක වුණාට පස්සේ ඒකෙන් එයා ගැලවෙන්නේ කොහොමද? ඒකට අවශ්‍ය ගැලවීම සඳහා එයා පසුබිම සකස් කරගන්නේ කොහොමද? මෙන්න මේ එයාගේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නය. හරිද? හරිම ලස්සනට මේ කවුද නැතර මේ කවුද මේකේ ස්ක්‍රිප්ට් එක කරලා තියෙන්නේ? සුනිත් මහත්මයා. ලොකු හේවා මහත්මයා පට්ට ගති. මේක පට්ට ඇවිල්ලා සුනිත් අයියා නෑ. සහ සුරංගයක ලස්සනට නිර්මාණය කරනවා. ඇත්තටම මේ දැන් සාමාන්‍ය මම නම් මුලින්ම දැනගත්තා මේක කැරක්ටර් එක හැසිරෙන විදිහ මේක පොඩි ෆැන්ටසි කැරක්ටර් එකක් තමයි. ඒකම තමයි මේකේ ලල් එක තියෙන්නේ. ඒක ඇත්තද නැත්තද? දැන් අපි ඉන්නෙම ඇත්තටම මේ අපි හීනෙකද නැද්ද කියලා ලෝකෙකනේ ඉන්නේ. දැන් අපි ඇත්තටම මේ හීනෙකට තියෙන්නේ ඇත්තටම එක බටන් එකයි. මේ ෆෝන් එක කියන්නේ අපේ හීනේනේ. හරිද? අපේ මොබයිල් එක කියන්නේ අපේ හීනේ. එතකොට මේ හීනෙකට යන්න තියෙන්නේ මේක නිකන් ඔන් කරන එක විතරයි. හරිද? මේකට කියපු ගමන් Facebook කියන්නේ වෙනම ඩ්‍රීම් වර්ල්ඩ් එකක්. WhatsApp කියන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකක්. ඕකේ ඉන්න මිනිස්සු ඇත්තටම ඉන්නවද කියලාවත් අපි ඇත්තටම දන්නෙත් නැහැ. ඕකේ ඇත්ත ඉන්න මිනිස්සු ඇත්තටම නැතුවත් ඇති. අපි කතා කරනවා තමයි අපි මැසේජ් දානවා තමයි උන්ට ලයික් කමෙන්ට් හාර්ට්ස් දානවා තමයි. ඒ මිනිස්සු ඉන්නවද දන්නෙත් නැහැ. ඉතින් අපිට ඇත්ත කතන්දරේ ඒක තමයි ඩ්‍රීම් වර්ල්ඩ් එක. ඉතින් දැන් ඩ්‍රීම් එකකට යන්න තියෙන අපිට තත්පරයක් බටන් එකක් ඔපන්න විතරයි. මේ මොන් කරන්න විතරයි තියෙන්නේ. හරි? එතකොට දැන් ඝාතකයෙක්ගේ හිතේ, ඒ කියන්නේ ඒ මිනිස්සේ ඇත්තටම ඝාතකයෙක් කියන වචනේ පාවිච්චි කරන්නත් මම කැමති නෑ. මේක හදිසි කෝපය වෙච්ච නිසා සිද්ධ වෙච්ච දෙයක් නේ. එතකොට ඕන කෙනෙක් අතින් එහෙම දෙයක් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ මොකද පුහුණු කරපු ඝාතකයෙක් නෙමෙයි. අපි මේ ගෑණි මරන්නම ඉඳ ආවා කියලා මේ ප්ලෑන් කරපු මිනිස්සෙක් නෙමෙයි. කවුරුත් රූම් එකකට ඩෙන්ටි කාඩ් දීලා යන්නේ නෑ නේද? යන්නේ නෑ එහෙම නැත්තම්. හරිද? එතකොට එයාගේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නය හරිම ලස්සනට ප්‍රියන්ත සිරි කුමාරගේ කැරක්ටර් එකත් එක්ක මට මතක නැහැ කැරක්ටර් එකේ නම මොකක්ද කියලා හරිම ලස්සනට සිහිනය සහ සිහිනය නොවන තැනක හරිම ලස්සනට ප්ලේ කරනවා ඒක. ප්‍රියන්තත් හරිම ලස්සනට ඇක්ට් කරනවා. ස්ක්‍රිප්ට් එකනොත් ඒක ලස්සනට දීලා තියෙනවා. සුරංගත් ඒක ලස්සනට ඩිරෙක්ට් කරනවා. ඊළඟ එක තමයි එකක් මම කියලා ඉන්නම්. මේ මෙතන මේ මිනිස්සයා ඉන්නවා. කලනගේ කැරක්ටර් එක. කලනගේ කැරක්ටර් එක මම පට්ට ආසයි ඒකට. මම පට්ට ආසයි. ඒ කියන්නේ මේ එයා මම නම් මචං බොරු කියන්න ඕනේ නැහැ. මේ ෆිල්ම් එක එන්ඩ් වෙන විදිහට මම කැමතියි. ෆිල්ම් එක එන්ඩ් වෙන විදිහට මම කැමතියි. මේ මොකද ඒක ඇවිල්ලා වෙනම ට්විස්ට් එකක් කියන්නත් බෑ ඒකට. මම දන්නේ ඒක වෙනම තැනකට අපි ගිහිල්ලා මේ කරකෝල අතාරින වගේ තැනක් එනවා. ඒ කියන්නේ ඒ අකිර කුරසව රෂෝමාන් කරද්දි මේක කරා ඒ කාලෙම. හරිද? ඒ කියන්නේ එකම මරණයක් විදි කීපයකින් දැක්ක ආකාරය. ඉතින් එතකොට මේ මාධ්‍යවේදියෙක් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් මේක වෙනම විදිහට ඒක දකින්න පුළුවන්. හරි එතකොට එයාගේ දැක්ම කොයි වගේද කියන එක පොඩි පට්ටාතල්ලයකින් ෆිල්ම් එක ඉවර කරනවා. ඒ නිසා කල්නගේ කැරක්ටර් එකට මම ඉතාමත්ම කැරක්ටර් මේ ෆිල්ම් එකේ අවසම කැරක්ටර්ස් දෙක මොකද්ද කිව්වොත් එමේ ඔය එකම බිමල්වත් මොකෙක්වත් නෙමෙයි සමවෙන්ද කිව්වට. බිමල්ලා යන්නේ ඒ නිසා උලන්නේ. සමාව වෙනෝද? ඔයාට මොකුත් කියනවා නෙමෙයි හොඳේ. මම ආසම කැරක්ටර්ස් දෙක ප්‍රියන්තගේ කලනගේ කැරක්ටර්ස් දෙක මම අවංකව මට කමක් නැහැ නේ කිව්වට අර ඇතියක් තියෙනවානේ. සහ
මෙන්න මම දැන් ආපහු නිලා කිව්ව තැනට එන්නම්. සුරංගට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේකේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ ස්ටෝරි එක ස්පොයිල් කරන්නේ මීඩියාකාරයෝ ජනමාධ්‍ය. සුරංග හත්තිලව්වේ මඩේ හොද මම මේක සියසරයක් මට කියන්න. හොද තව සරයක් කියන්න. හොද ඒකම කියනවා. සුරංගට ෂුවර් නෑ මම ඒක කියලා මිනිස්සුන්ට දැනුණාද කියලා මෙයා කරන්නේ. ඉතින් ආයෙත් කියනවා. ආයෙත් කියනවා. මම පොඩ්ඩක් සම්බන්ධ වුණා. කමක් නැහැ. හරි. එහෙම කරන්න එපා සුරංග. හරිද? දැනෙන දේ දැනෙනවා මිනිස්සුන්ට. අපිට දැනෙන්නේ නැති දේ අපිට පොල්ලෙන් ගහලවත් මිනිස්සුන්ට කියවන්න බෑ. ඉංගියකින් උනත් දෙන්න පුළුවන්. ඕනනම් මේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට උනත් ඒක එක සීන් එකක් උනත් දෙකක් තිබ්බත් ඇති මං හිතන්නේ. නමුත් මේ මීඩියා කාරයන්ට දැනෙන මීඩියා කාරයෝ තමයි මේ ස්ටෝරිය මේ කතාව ස්පොයිල් කරන්නේ. මේ සම්බන්ධ සීළු ප්‍රශ්නේම විනාශ කරන්නේ. උන්ගේ ඕපදූප හැවිල්ල ඒක මොනතරම් කැත දෙයක්ද මේ සමාජේ දැන් අපිට දරා ගන්න බැරි දේ තමයි මේ පොඩි සිද්ධියක් මීඩියා වලින් මහා විශාල වෙනම ස්ටෝරියක් මීඩියා වලින් හදන එක. මෙන්න මේ කතන්දරේ මෙච්චර හොද නාන්න ඕනේ නැහැ. හරිද? අපරාධේ ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා නම් ෆිල්ම් එක ඇතුලේ මේක පට්ට තැනකට ෆිල්ම් එක ගේන්න තිබ්බා. තව විස්තර තියන්න ඇතිනේ. දැන් මගේ අම්මේ කිව්වා දැන් සිරන් සුරංග මට එළියට යන්න දෙයිද දන්නේ නැහැ. ගහන්න එපා හොඳේ. Room number 106. දිවිනපුරා සිනමා